ඉතින් යාළුවනේ අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා දුර යන්න මග YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. ඉතින් යාළුවනේ තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ගෙනල්ලා තියෙන යාළුවනේ ඉදිරියට ඉඩකඩම් කොයි වශයෙන්ද මිහිල යන්නේ land sale වලින් කොයි ආදියද ඉඩම් වල මිල ඉහළ නංවන්නේ කියන එක ආදිය පිළිබඳවයි. ඉතින් යාළුවනේ කරුණු 10ක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කරුණු 10 ඕගලන්ට කොයි වශයෙන්ද වැදගත් වන්නේ කියලා. එහෙනම් යමු යාළුවනේ අපි කරුණු 10 පිළිබඳව. ඉතින් අංක 1 වන්නේ නගර සංවර්ධනය වැඩිවීම. ඉතින් අංක 2 වන්නේ යාළුවනේ අධිවේගී මාර්ග සහ ප්‍රවාහන ව්‍යාපෘතියයි. ඉතින් අංක 3 වන්නේ විදේශ ආයෝජනය වැඩිවීම. ඉතින් අංක 4 වන්නේ යාළුවනේ ඩොලර් රගය සහ උද්ධමනය. ඉතින් අංක 5 වන්නේ යාළුවනේ ජනග්‍රහණය සහ නිවාස අවශ්‍යතාවය. ඉතින් අංක 6 වන්නේ යාළුවනේ කෘෂිකාර්මික ඉඩම් නාගරික වීම හේතුවෙන්. ඉතින් අංක 7 ගත්තොත් ඉතින් ඕගලන් හිතනවා ඇති බැංකු පොලී අනුපාතය කොහොමද ඉඩමක් ගන්න එකට ප්‍රශ්නයක් වෙන්නේ කියලා. අපි බලමු බැංකු පොලී අනුපාතය. ඉතින් යාළුවනේ අංක 8 ගත්තොත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජනය. ඉතින් යාළුවනේ අංක 9 ගත්තොත් පරිසර හා සංවර්ධන ප්‍රදේශවල වටිනාකම. ඉතින් යාළුවනේ අංක 10 ගත්තොත් දේශපාලන හා සංවර්ධන ආර්ථික ස්ථාවරත්වයයි. ඉතින් අපි බලමු. ඉතින් යාළුවනේ එහෙනම් අදට ගිහිල්ලා එන්න සුබම සුබ දවසක්. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යන්න සුපිරි වීඩියෝ නැරඹීම සඳහා.